පිරිසිදු දියබිඳක් අපේ රටේ සැලකිය යුතු පිරිසකට සිහිනයක්. මන්නාරම පේසාලි ප්‍රදේශයේ තවත් ගම්මානයක මිනිසුන්ගේ එවැනි සිහිනයක් යථාර්ථයක් කරන්න අද ගම්මැත්තෙන් මුලපිරුවා. මන්නාරම පේසාලේ තුල්ලිකුඩු ඉරිප්පු ගම්මානය පානීය ජල ප්‍රශ්නයෙන් පීඩා විඳින ගම්මානයක්. ගම්මු බොහෝ දෙනෙකුගේ ජීවිකාව දීවර කර්මාන්තය. ජීවන ගමන ගෙනියන්න මොහොතත් එක්ක සටන් කරන මේ ගම්මෝ පිපාසයට පිරිසිදු දියබිඳක් නොමැතිව තමන් විඳින දුක ගම්මැද්දට කිව්වා. ඒ 2023 ගම්මැද්ද ගෙයින් ගෙට සමීක්ෂණයේදී ගම්මැද්ද මූලිකත්වයෙන් අද මේ විදිහට ප්‍රතිආශ්‍රිත ජල පෙරෙන පද්ධතියකට මුල්ගල තියන්න පුළුවන් උනේ ගම්මුන්ගේ සිත්වල තිබූ බලාපොරොත්තු මල්පල ගන්නමින්. නැසී ගිය වෛද්‍ය ත්‍යාගරාජා නාගේන්ද්‍ර මහතා සේවීම් පිණිස විශ්‍රාමික වරලත් ගණකාධිකාරී පී සිවේන්ද්‍රා මහතා සහ එම මහත්මිය මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහකත්වයේ සපයනවා. මෙම අවස්ථාව සඳහා විශ්‍රාමික වරලත් ගණකාධිකාරී පී සිවේන්ද්‍රා මහතා, නිවුස් ෆස්ට් කළමනාකරු ජෙෆ්රි ජෙබදර්ෂන් මහතා, තලිමන්නාරම පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ES සනත් කුමාර මහතා, නාවික හමුදාවේ ලුතිනන්ට් කමාන්ඩර් MDN ගුණතිලක මහතා, ගම්මැද්ද මහලේකම් ප්‍රසන්න අතුකෝරළ මහතා ප්‍රමුඛ ගම්මැද්ද කණ්ඩායම, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ කනකේශ්වරන් මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වුණා. සීමා වාසික පුහුණුවකට සහභාගී වෙමින් නිල වශයෙන් ගම්මැද්ද සමග අත්වැල් බැඳගෙන සිටින ඇමරිකාවේ බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලයේ ක්ලෙයා ලෝෆේස් මෙනවියද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. වතුර නැතුව ලෝකයක් තියෙන්නේ නෑ. ජලය සෑම කෙනෙකුටම වැදගත් දෙයක්. එයනෝ ගම්මැද්ද අනුග්‍රහය යටතේ පරිත්‍යාගශීලීන්ගේ සහභාගීත්වයෙන් මේ ගමේ අද මේ ව්‍යාපෘති ආරම්භ වීම ගැන මට ගොඩක් සතුටුයි. மிகவும் மகிழ்ச்சி குறியாது. ஒரு தசாப்த கால දශකයක් තිස්සේ ගම්මැද්ද ව්‍යාපෘතිය සෑම ගමකටම ගිහිල්ලා මේ මානුෂීය කාර්ය ඉටු කරමින් ඉන්නවා. සතුට හෝ වේදනාව වේවා විවිධ අපේක්ෂාවන් ඇති අයගේ බලාපොරොත්තු ඉටු කරලා තියෙනවා. ඒකින් ගොඩ දෙනෙක්ගේ මුහුණු වලට සිනහවක් ගෙනල්ලා තියෙනවා. කැපිටල් මහරජා සමූහයේ හිටපු සභාපති ආර් රාජමහින්ද්‍රන් මහතාගේ සංකල්පයකට අනුව තමයි ගම්මැද්ද ආරම්භ වුණේ. ඉතින් ඔබලාට මේ සිත සලසන්නේ ඔහු විසින් ස්ථාපිත කරපු ඒ මහා සංකල්පය නිසායි. ஒரு தசாப்த காலமாக கம்மැද්ද அப்படித்தான் பயனளித்துக் கொண்டிருக்கிறது எல்லோருக்கும். මෙම ගම්මැද්ද ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහකත්වයේ සැපියූ විශ්‍රාමික වරලත් ගණකාධිකාරී පී සිවේන්ද්‍රා මහතාද උත්සව සභාව ආමන්ත්‍රණය කළා. ටීවීල නංග එදනාලම් අපි ප්‍රවෘත්ති බලමින් හිටියා. ගම්මැද්ද කරන වැඩ ඔක්කොම අපි දැක්කා. එතකොට තමයි මමයි මගේ බිරිඳයි මේ ව්‍යාපෘතියට උදව් කරන්න තීරණය කළේ. මෙම ව්‍යාපෘතිය අවසන් වුණාම පවුල් 410කට පානීය ජලය ලබා දෙන්න හැකියවීම ගැන අපි දෙන්න ගොඩක් සතුටු වෙනවා. උඹලා රෙண்டு பேருக்கும் සන්තෝෂම්. මේ පැමිණ සිටි පිරිස ආමන්ත්‍රණය කළ මන්නාරම ප්‍රාදේශීය ලේකම් මනෝහරන් ප්‍රදීප් මහතා. நமது பிரதேச பிரிவிலே මේ ව්‍යාපෘතියට තුල්ලිකුඩු ඉරිප්පු ගම්මානයේ තෝරා ගැනීම ගැන අපි ගොඩක් සතුටු වෙනවා. மகிழ்ச்சி அடைகின்றோம். අදින් වැඩ ඇරඹෙන තුල්ලිකුඩු ඉරිප්පු ගමේ ජල පෙරෙන පද්ධතිය කඩිනමින් ගමේ ජනතාවගේ අයිතියට පවරලා දෙන්න ගම්මැද්ද සූදානම්. මීට සමගාමීව ගම්මැද්ද සහ Google බෙනිවිටි ආයතනය එක්ව ගර්භණී මාතාවන් වෙනුවෙන් පෝෂණ සලාක ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර ක්‍රියාත්මක කළා. ගම්මැද්දයි විශ්ව